දැන් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තොත් උදාර ඒක ආයෙ වැඩක් නැහැ. ඒ මොකද මේ යන්ත්‍රය ගිහින් විභාගෙ ලියන්නේ නැහැ. බලන්න උදාර මම ගාවට ආව දරුවෝ විශාල සංඛ්‍යාවක්. ඒ දරුවන්ගෙන් කවුද අසමත් වුනේ කියලා බලන්න. ඇත්තටම මේ උදාර මේ දරුවෝ ඔය අසනීප වෙන ගතියයි එහෙම නැත්නම් අධ්‍යාපනයට උනන්දුව අඩු වෙන ගතියයි සමහර විට වෙනවා. හේතුව තමයි දරුවන්ගේ සමහර අවස්ථාවල ඉපදෙන දශා කාල දුර්වල වුණාමත් නිතර නිතර අසනීප වෙන ගති පෙන්වුම් කරනවා. සමහර විට ඔය හේතු දශාවකින් වගේ ඉපදුනහම මේ ඒ දරුවෝ ඇඟේ ප්‍රසාත්‍ය එහෙම ටිකක් අඩු වෙනවා. නිතර නිතර අසනීප වෙන්න බලනවා. ඒත් එක්කම දැන් ගොඩාක් දුරට අර අධ්‍යාපන කරන කාලේදී උදාර මේ ආවොත් එහෙම රාහුගේ දසාවක් හේතු දසාවක් එහෙම නැත්නම් මේ සිකුරු දසාවක් වගේ ඔය අධ්‍යාපනයේ තියෙන උනන්දුව ගොඩක් අඩු වෙනවා. ඒත් එක්කම අර අවුරුදු 10 12න් විතර පස්සේ යන දරුවන්ගේ හොඳට බලන්න රාහු දසාවක් වගේ ඇවිල්ලා ටිකක් නීච වෙලා වගේ යනවනම් අනිවාර්යයෙන්ම ගෙදරින් පිටට යන්න දෙන්න එපා. යන්න බොහොම අඩු කරන්න යනවනම් ඔබ නිතර ඇහ ගහගෙන ඉන්න. දැකලා අනිවාර්යෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. නීතිමය ප්‍රශ්න වලට මැදි වෙනවා. හදිසි අනතුරු වෙන්න තියෙනවා. ඒ වගේ අර බරපතල විදිහේ සිදුවීම් වෙනවා. දැන් මේකට දැන් ඒ වගේ රාහුගේ දසාවක් වගේ යනකොට උදාර Taman දන්නෙත් නෑ යාළුවන්ගේ බහට අහු වෙනවා. ඒ කියන්නේ සමහර විට මේ වැරදි පැත්තට යන්න තමයි මේක බර වැඩි. සමහරට ඒ වයසේ ඉන්න ගෑනු දරුවෙක් නම් ඔන්න අයිතු සම්බන්ධතාව වලට පැටලෙන්න බලනවා. එතකොට අර තියෙන අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා. එතකොට වෙනතට වැඩි උන කම්මැලි වෙනවා, නිින්ද යනවා කොච්චර හරි බාහිර වැඩවල තමයි අර කම්මැලි ගතිය වැඩි වුණාම අධ්‍යාපන කටයුතු මග අර ගන්නවා. ඒ හින්දා නිතරම දරුවෝ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න ඕනේ. මේක අපි මුල ඉඳන්ම විමසිලිමත් වෙන්න ඕනේ. මුල ඉඳන්ම විමසිලිමත් වුණොත් ඔබට මේක ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මැදට ගිහින් අමාරු වැටුණට පස්සේ ආයෙකට පිළියම් යොදන්න හිතන්න එපා. එහෙම වුණොත් ඉතින් ඔබ ඒ දරුවා දැන් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තොත් උදාර ඒක ආයෙ වැඩක් නැහැ. මොකද අධ්‍යාපනය කරන කාලේ ඉතාම හොඳට දරුවෝ ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඔබගේ දරුවා යන්නේ මොන දශා කාලයකද, දුර්වල කාලයකද, එහෙම නැත්නම් මෙයාට යම්කිසි පිළීමක් ඉදී යුතුද? ඒ යොදන්න ඕන නම් ඒ පිළියම අනිවාර්යයෙන්ම යොදාගෙන ගමන යන්න. මොකද අධ්‍යාපනයේ හරියට සිද්ධ වුණොත් විතරයි තමන්ට ඉස්සරහ ජීවිතේ ලොකු ජීවිතයකට යන්න පුළුවන්. අනික සමහර දරුවෝ ඉන්නවා ශිෂ්‍යත්වයේ පාස් වෙන හොඳට. ඒතකොට සාමාන්‍ය පෙළ සමහරට ඒ 9 දාලා පාස් වෙනවා. නමුත් උසස් පෙළ ලියන්නේ නැහැ. උසස් පෙළ කඩාකප්පල් කරගන්නවා. විනාශ කරගන්නවා. ටික කාලයක් ඇද්දි අඩියන්න බෑ කියන සමහර ගෙදර සමහරු ඉන්නවා ඒ රාෂ්ට්‍රක වගේ ආව දැන් මේ දවස්වල සිංහ ලග්න හිමි දරුවෝ හැම හරි මුරණ්ඩු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ දෙමව්පියෝ කියන දේ අහන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිහිටියෙකුන්වත් අවනතන හරි ආවේගශීලී වෙනවා මේ කාලවල. හොඳට බලන්න නැද්ද කියලා. බැරි වෙලා හරි සිංහ ලග්නයේ හිමි ඔබට අඟහරුත් අටේ නම් අනිවාර්යෙන් මේ දරුවෙක් එළියටවත් දාන්න එපා කියලා මම කියන්නේ. ඒ කියන්නේ එළියට දානකොටත් ඔබ ඊටාම් ප්‍රවේශම් වෙන්න ක්‍රියාකාරකම් වලදී ඔබ බොහොම බලාගෙන ඉන්න. හදිසි අනතුරු ලේසලවීම් පවා එන්න පුළුවන්. ඒ හින්දා එහෙම වෙලා තියෙන දැන් මේවා උදාර මේ කියන්නේ ඉදිරියට වෙන්න තියෙන දේවල්. එතකොට ඔබගේ යම්කිසි විදිහකින් ජන්ම පත්‍රයේ මේ වගේ දුර්වලතයන් තියෙනවා නම් ඒ දුර්වලතනට ඔබ ප්‍රතිකර්මයක් කරගෙනම ගමන යන්න. මොකද එහෙම නැතුව දරුවෙකුට යම්කිසි හානියක් වුණොත් ඒක අපි කියලත් එහෙම හානියක් වුණොත් ඒක අපරාධයක් වෙනවා. ප්‍රතිකර්ම තියෙනවා. ඒ තමන්ගේ එක එක්කෙනාට සමහර විට එක්කෙනෙකුට යොදන ප්‍රතිකර්මයක් තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ කේන්දරයට අනුව, ඒ කියන්නේ තමන්ගේ දුර්වලතාවයට අනුවයි මේ උදාර මේකට ප්‍රතිකර්ම යොදන්න ඕනේ. එතකොට ඒ දුර්වලතාවයට අනුව ප්‍රතිකර්ම යදුවට පස්සේ තමයි ඒක නිවැරදි ප්‍රතිකර්මයක් වෙන්නේ. එහෙම නැතුව අර සමස්තයකටම කරගන්න ඕන. මම කියන්නේ නිතරම අර මහ ඖෂධයෙන් බාර කරන්න. එහෙම නැත්තම් ඔබ සමස්තයක් වශයෙන් කරනවා. නිතර බෝධි පූජා, අන් අයට පිහිටවීම, සතා සිව්පාවන්ට කෑම දෙන ඒවා, ලෙඩකට උපස්ථාන කරන ඒවා නිතර කරපුවහමත් අන්න අර තියෙන අකුසල කර්මෙන්, අර තියෙන දුර්වලතාවයෙන් ඔබට මේ සමස්තයක් වශයෙන් කිව්වේ මිදෙන්න පුළුවන්. නැතුවත් අර තම තමන්ට පුද්ගලිකව ප්‍රතිකර්ම කරගන්නවා නම් ඒකට ජන්ම පත්‍රය පරීක්ෂා කරලා බලලම ඒකට නිවැරදි ප්‍රතිකර්ම මොකද යන දශා කාල කොහොමද කියලා බලන්න ඕනේ. ඒකේ දුර්වලතාවය බලන්න, ඒකට උප්පත්ති කේන්දරේ බලන්න ඕනේ. නෑ විශ්වාසයක් නොතිබුණු කෙනෙක් යන්ත්‍රයක් පළදින්න එපා කියලා මම කියන්නේ.
ඒ තමන් බොහොම භක්තිය සමහරව ඉන්නවා දෙමාපියෝ කියන වාලට මේ වැඩේ කරනවා. සමහරුන්ට හැබැයි ගොඩාක් දෙනෙක් විශ්වාස නැතුව මංගාවට ආපු කට්ටිය යන්ත්‍රය පලඳගෙන ඉවරලා ටික කාලයක් ඇද්දි මේ ගැන දැඩි භක්තියක් ඇතිව අර අර වෙනදා ඒ කියන්නේ වෙනදා විශ්වාස කරපු කට්ටියටත් වැඩි විශ්වාසයක් එයාලට ඇති වෙලා ඒ වෙලා තියෙන්නේ ගොඩක් දුරට මේවා ගැන තමන්ගේ ඔළුව වල දාන විවිධ මත. දැන් මේ දරුවා මේක දැකලා නෙමෙයි. දැන් ওই මැදි වයසේ ඉන්න දරුවන්ට ගොඩාක් දෙනකොට කරලා තියෙන්නේ ඕවා හරියන්නේ නැහැ, ඕවා මිත්‍යාව, ඕවා බොරු ඈ ඒ කියන්නේ ඒ වගේ දේවල් දරුවන්ගේ ඔළුව වලට කවලා තියෙනවා. ඉතින් ඒ කවපුවාම වෙන්නේ ඒ දරුවා ඒක ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. ඕවා කරලා වැඩක් නැහැ කියලා හිතනවා. ඒ වෙලා තියෙන මේ සමාජයේ මේ කවලා තියෙන දේ Taman. නමුත් Taman ඉහළට යන එක නැවතිලා Tamanට තමන්ගේ අධ්‍යාපන කටයුතු නතර වුණොත් කවුද වග කියන්නේ තමන්ගේ ජීවිතේට? ගිය අවුරුද්දේ හොඳට බලන්න උදාහරණ මම ගාවට ආව දරුවෝ විශාල සංඛ්‍යාවක්. ඒ දරුවන්ගෙන් කවුද අසමත් වුනේ කියලා බලන්න. ඒ සමහර දරුවෝ වැඩ කරන්න තියා දෙමාපියන්ට කතා කරන්නවත් දෙන්නේ නැහැ. නෑ මේ විභාග පාස් වෙන්න අපි මේ පැත්තෙන් කරන උදව් වගේම තමන්ගේ උනන්දුව උත්සාහය තියෙනවා. මොකද මේ යන්ත්‍රය ගිහින් විභාග ලියන්නේ නැහැ. විභාග ලියන්න අපි ඒකට ඇති කරන්නේ ඔබගේ දුර්වලතාවය මගහරින එක. ඔබට වැඩ කරන්න හිතෙන්නේ නැත්නම් ඔබට යම්කිසි දුර්වල කාල වකවානුවක් යනවා. ඒ දුර්වල කාල වකවානුව ඔබගේ අයින් කරලා දෙනවා. ඒ යන්ත්‍රයෙන් ඔබට පිළිසරණක් ලබා දෙනවා. එතකොට ඔබට වෙනදට වැඩිය වැඩ කරන්න පුළුවන් ධාර්ම ශක්තිය වැඩි වෙනවා. ඔබට වෙනදට වැඩිය පිබිදීමක් එන්න ගන්නවා. මොකද අර එන අපල උපද්‍රව ග්‍රහ බලපෑම් එතකොට අමනුෂ්‍ය බලපෑම් ඔබගේ නැති වෙනවා. එතකොට ඕන කෙනෙකුට පිරිසුදුව වැඩ කරගෙන යන්න පුළුවන්. මොකද අර දේවල් ආපුවාමනේ මේක එපා වෙන්නේ. එතකොට ඒ පාවීම මේකෙන් නැති කරනවා. එතකොට වෙනදට වැඩිය දරුවෙක් උනන්ද ගණපති දහනක් වගේ හඳුන් තැලට ජීවන් කළා දාපු ගමන් ඔය වැඩ කරන්නේ නැති ඕන දරුවෙක් වැඩ කරනවා. විශේෂයෙන් ඔය ගණ දෙවියන් අදහන දරුවෝ ඉන්නවා මම හොඳටම දන්නවා. ගණ දෙවියන් අදහන නිතර ඔබ ගණ දෙවියන් අදහනෙන් ඔබගේ ජීවිතයේ අනිවාර්ය අධ්‍යාපන කටයුතු ඔබ සාර්ථක තැනටම ගේනවම අනිවාර්යයෙන්ම ගේනවා. එතකොට ඒ ගණපති දහනක් හඳුන් තැලට වගේ ජීවන් කළා දැම්මොත් එහෙම ඕනම වැඩ කරන්නේ නැති දරුවෙක් වැඩ කරන්න පෙළඹෙනවා. ඒක මේ දාලා දවසෙන් දෙකකින් වෙන්නේ නැහැ. ඒ විභාගෙට දවස් 3ක් තියලා ඔබ මේ වැඩේ කරන්න එපා. එහෙම කෙරුවා කියලා ඇති වැඩක් නැහැ. විභාගෙට අඩුම වශයෙන් අවුරුද්දක්වත් තියලා කරන්න. නැත්තම් මාස 6කටවත් එහෙයින් තියලා කරන්න. දැන් මාස 6කට මෙහෙන් තියලා සමහර විට විභාගෙට මාසයක් දෙකක් තියලා සමහර දෙමව්පියෝ ඇවිල්ලා මගෙන් අහුවට මම කියන්නේ මේකේ සම්පූර්ණ ප්‍රතිඵල එක අඩුම වශයෙන් මාස 6කට කලින්වත් කරන්න ඕනේ. එහෙම කළා මේ දවසෙන් දෙකකින් විභාගයකට ඒ වගේ දෙයක් කළා ප්‍රතිඵලයක් ගන්න බෑ. අර විදියට මාස 6කට විතර කලින් කරපුවාන් පස්සේ මේකේ මේ දාන යන්ත්‍රේ පවා දරුවාට පත්තියම් වෙනවා. ඒ පත්තියම් වුණාට පස්සේ මෙයා අමුතු විදියට වැඩ කරන්න. එතකොට කාලෙත් තියෙනවනේ. මොකද යන්ත්‍රයක් වුණා දාලා මෙයා හෙට දැන් සමහරු ඉන්නවා මේ අද දාලා හෙට බලන්න. එහෙම ඒවා දාන්න මං ගාවට නම් එන්න එපා. එතකොට අඩුම වශයෙන් මාස 6කටවත් සැරයක් මොකද ඒ වගේ දේවල් බල ගැන්වෙන සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට දැම්මුවාම තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ගහෙන් ගෙඩිනවා වගේ දේවල් කරලා බෑ. මේ කඩෙන් බඩු ගන්නවා වගේ කරන්න බෑ. එතකොට ඒව කරන පිළිවෙලක් තියෙනවා. ඒක ඒ පිළිවෙලට කරපුවාම තමයි ඒ වගේ පිහිට බලය ශක්තිය තමන්ගේ එකට ඇවිල්ලා තමන් බොහොම සරු පුද්ගලෙක් බවට පත් කරන්නේ. එහෙම කරන දරුවෝ කවදාවත් ඒ වගේ බලගත් විදිහේ ආරස්සාවක් ඒ ගණපති යන්ත්‍රයක් එහෙම නැත්නම් විෂ්ණු ගණපති සරස්වති වගේ දැහැන් දාලා තියෙන දරුවෙක් කවදාවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන්නේ නැහැ. අනවශ්‍ය සම්බන්ධතාව වලට ගෑනු දරුවෝ නම් යොමු වෙන්න හිතෙන්නේ ඒක වලකිනවා. ඒක වෙන්නේ ඒ දෙවියන්ගේ තියෙන පිහිට තමන්ට ලැබුණාට පස්සේ අනවශ්‍ය දේවල් තමන්ගේ මැගෑල අනවශ්‍ය යාළුවෝ පවා මැගෑරනවා. එහෙම වෙලා තියෙන මේ එක්කෙනෙකුට දෙන්නෙකුට වැඩ කළා නෙවෙයි මම දහස් ගානකට වැඩ කරලා තියෙන කෙනෙක්. එතකොට ඒ සිද්ධ වෙන්නේ ඔබ සමහරට වෙනදා දැකපු දරුවා නෙමෙයි මේක දාලා මාසයක් දෙකක් යනකොට වෙන්නේ වෙනස්ම දරුවෙක් ඔබට. මොකද එහෙම වෙලා ජීවිතේ ජයගත්තු දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒවා මේ උදාර පෙන්වන්න පුළුවන් මේ සියල්ල ගොඩනැගිලා තියෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ අතින්. මොකද මේ වැඩ කරලා ඒ වැඩේ ඇඩවල් වල පිහිට ලැබිලා ජීවිතේ සරු වෙලා සාර්ථක වෙලා ඒ සතුටට මිනිස්සු කරපු දේවල් තියෙනවා. තව ගොඩක් දේවල් මිනිස්සු කරන්න බලාපොරොත්තු වෙනවා. මම තමයි කියලා සමහර අවස්ථාවල නවත්තන්න තියෙන අපි මේවා තව ටිකක් එහාට ගිහින් කරන්නේ කියලා. නැත්තම් මෙතන මේ දේවාල භූමියේ වැඩ කටයුතු කරලා දෙන්න දහස් ගාණක් ඉන්නවා. ඒ ඉන්නේ අපි හරියට වැඩ කරලා තියෙනවා මිනිස්සුන්ට.